ශ්‍රී ලංකාවට එරෙහි අන්තර්ජාතික විමර්ශනයකට මඟ පාදමින් හිටපු හමුදාපතිවරයා සිදු කළ දේශද්‍රෝහී පුවත්පත් ප්‍රකාශයට විරෝධය පළ කරමින් වැඩ කරන ජනතාව කොළඹට රැස් වෙති. LTTE ත්‍රස්තවාදය පරාජය කිරීමේ අවසන් මෙහෙයුමේදී බාරවීමට පැමිණෙමින් සිටි ත්‍රස්ත නායකයින් කිහිප දෙනෙකු ඝාතනය කිරීමට ආරක්ෂක ලේකම්වරයා නියෝග කළ බව සරත් ෆොන්සේකා මහතා සන්ඩේ ලීඩර් පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ පසුගිය 13 වනදායි. ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගය 58 වන සේනාංකය ක්‍රියාත්මක කළ බවට ප්‍රකාශ වන ආකාරයෙන් ලබා දී තිබූ පුවත්පත් සාකච්ඡාව හේතුවෙන් ජාත්‍යන්තරවද ඉමහත් ආందోලනයක් හටගැනින. එක්සත් ජාතීන්ගේ විමර්ශනයකට මඟ පාදමින් සහ ජාත්‍යන්තරය හමුවේ රණවිරුවන් බිල්ලට දෙමින් සිදු කළ මෙම ප්‍රකාශයට විරෝධය දක්වමින් වෘත්තීය සමිති 75කට අධික සංඛ්‍යාවක ක්‍රියාකාරීන් සහ ආගමික නායකයින් ඇතුළු දසදහස් ගණනක් කොටුව දුම්රිය පලාසලට අද එක් රැස් වූහ. පොදු අපේක්ෂක කියන්නේ මහින්ද රාජපක්ෂ පමණයි. වෙන අය පොදු නෙමෙයි බදු. බද්දට අරගෙන ඉරිසිපත් කළාට අපිට වැඩක් නැහැ. අපි කාටවත් දොස් කියන්නේ කාගෙනත් විග්‍රහ කරන්නේ අපි කලගුණ සැලකනවා. නියම කලගුණ සැලකීම සඳහා අතිගර ජනාධිපතිතුමා වෙනුවෙන් අත්වැල් නෙමෙයි අපි හිටවැල් බැඳගෙන ඉදිරිපත් උනේ. අපි යුද්ධ කරන අවස්ථාවල නිතරම යුද්ධේ පස්සට ආදින්ට ක්‍රියා කර මේ UMP බලවේගත් එක්ක මෙතුමත් එකතු වෙලා මේ යුද හමුදාවන් පාවා දුන්නා කියලා තමයි මට කියන්න තියෙන්නේ. අපි සූදානම් ඕන බලවේගයකට ජාත්‍යන්තර ඕන බලවේගයකට අපි සූදානම් මුහුණ දීමට. අද මේ උද්ඝෝෂණය කරන්නේ හිටපු විශ්‍රාමික හමුදාපති සරත් ෆොන්සේකා අද මේ රට පාවා දීමේ මහා වැඩපිළිවෙලට විරුද්ධව මේ රටේ වැඩ කරන පන්තිය ඊටාම උද්‍යෝගයෙන් මත මේ පෙළපාලියට සහභාගී වෙන්නේ මේ උද්ඝෝෂණයට සහභාගී වෙන්නේ මේ රට පාවා දීපු ඒ හමුදා නායකයාට විරෝධය පළ කරන්න. අද ලෝකයේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ සමග මේ ෆොන්සේකා ඒකරාශී වෙලා අද රටේ හමුදාව අපේ ජයග්‍රහණ පාවා දෙමින් ඉන්නවා. මේකට විරෝධය පළ කිරීම සඳහා අද වැඩ කරන පන්තිය තමුන්ගේ විරෝධය පළ කරන්නට අද මේ ස්ථානයට පැමිණලා කටයුතු කරනවා. අපේ යුද නායකයෝ දේශද්‍රෝහීන් කරන්නට අද මේ නායකයෝ ටික එජාප ජාවීපේ සරත් ෆොන්සේකා හවුල කටයුතු කරනවා. ඒකට විරුද්ධව අද මුළු මාත් කම්කරු ජනතාව පාරට බහලා තියෙනවා. මුළු මාත් රටම අද පාරට බහිනවා. මේ මහා ද්‍රෝහීන්ට විරුද්ධව අපේ රට රැකදුන් නායකයාට අපේ ගෞරවය දැක්වීමටයි අද අපි බැලලා ඉන්නේ. යුද්ධයේ ගෞරවය අපේ ගුරුවරු හැටියට ජනාධිපතිතුමාට බාර දෙනවා. ඒ වගේම රටේ ඉදිරි සංවර්ධනය එතුමාට කිරීමේ ශක්තිය තියෙනවා. අපි මේ මැතිවරණයේදී අධිරාජ්‍යවාදී දේශද්‍රෝහීන්ට නිසි පාඩම උගන්වන්න මේ රටේ සමස්ත ගුරු පරම්පරාව එක්ක ජනතාව පෙළගැසිලා ඉන්න බව මම රට වෙනුවෙන් මතවාද ගොනු කෙරෙන ඇසිදිසි විද්වත් කතිකාව. මහා පාවාදීම ගැන ජනතාවට තොරතුරු කියන්න අපේ රටේ නීති ක්ෂේත්‍රයේ විද්වතුන් අද ගොඩ වුණා වේදිකාවට. අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාව ඉතාමත් බරපතල අවස්ථාවකට මුහුණ පාලා තියෙන අවස්ථාවක් තමයි විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මේ යොමුගත ලිපිය තුලින්. ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් නොයෙකුත් ආර්ථිකමය සම්බාධකයන් බාධක පැනවීමේ හැකියාවටත් අවස්ථාවක් ඇතිවෙන්නා වූ පළවෙනි ප්‍රථම පියවර වශයෙන් මේක නම් කරන්න පුළුවන්. තමන් කියපු නැති දෙයක් ලියවිලා තියෙනවා නම් පත්‍රයට ලිපියක් ලියන්න ඕනේ ඉන්ටර්වාසියක් හෝ නීතිඥවරයෙක්ගේ මාර්ගයෙන්. අද වෙනකන් මේ තත්ත්වයට පත්වලා නැහැ ෆොන්සේක මහත්තයා. තමුන්ගේ පුද්ගලික වාසි ප්‍රයෝජන තකාගෙන මව්බිම පාවා දීමක් කරන්නේ කිසිම මං හිතන්නේ සෙබලෙක් වෙන්න ඕන නිකන් සාමාන්‍ය පුරවැසියෙක් එක්ක නොකරන දෙයක්. අන්න එතනයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ ලිපිය එවලා තියෙන්නේ
ඔය සරත් ෆොන්සේකා මහත්මයා මේ විසින් පැහැදිලි කිරීමෙන් පසුව ඉතින් එක්සත් ජාතීන් වත් පේන විදියට සරත් ෆොන්සේකා මහතාගේ පැහැදිලි කිරීම පිළිගන්න සූදානම් නැති බවයි පේන්නේ. හමුදාව ඇතුළුව මුළු රජයම මේ කරුණ නිසා අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරීක්ෂණයට මඟ පෑදූ හිටපු හමුදාපතිවරයාගේ පුවත්පත් ප්‍රකාශය දෙස් විදෙස් ආందోලනයට හේතු වෙද්දී ජනතාව මහා පාවාදීම පිළිබඳ අවදිය. ඒ නිසාම අද ජනමතය ඒ වෙනුවෙන්. මොකද මේ මිලේනියම් සිටි පාවාදීමට වැඩියේ මහා ඊට වැඩිය කෝටි ගුණයකින් මේ රජයත් අපේ ලංකාවේ ජනතාව තසරණ කරන ප්‍රකාශයක් තමයි කරලා තියෙන්නේ. අනිත් එක එයාගේ කණ්ඩායමක් වෙන යුද හමුදාවම එයා පාවාදීමක් කරලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි බොහොම කනගාටු වෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ වගේ මේ ප්‍රකාශයක් කරලා රජකම බලාපොරොත්තු වෙලා මොනව කරයිද කියලා අපිට හිතා ගන්න බෑ. ඒ මම ත්‍රිවිල්කාරයෙක් පාවාදීමට නම් අපි නම් කිසිම දායක සතුටක් එන්නේ නැහැ. මොකද හේතුව මම ත්‍රිවිල් ගැන ගම මම හැම එක්කෙනාටම මම කියන්නේ මගේ කස්ටමර්ස්ලාට මාතෘන්ට මම කියන්නේ මේක නම් මා පාවාදීම මේ පාවාදීමට ඉදිරිපත් වෙන්න එපා. උඹලා පාවාදීමට ඉදිරිපත් වුණොත් වෙන්නේ මොකද? මේ ජනතාව ආයිත් අවුරුදු 30කට පස්සට යනවා. ඒක මහා පාවාදීමක්. ඒක මේ රටේ යුද ජයග්‍රහණයට කරපු අවනම්බුවක්. මේ වගේ තුච්ච මිනිස්සුන්ට අපේ මිනිස්සු මේ ඡන්දය දෙන්න හදන්නේ. ඡන්දය දීලා මේ පාවා දීලා මේ පාවා දෙන්නත් මේ රටට මේ පත් කර ගන්න හදන්නේ. ජනතාවනේ මේ ගැන ටිකක් හිතන්න. මේ ගැන හිතලා මේ රට ගැන අපේ රට ගැන හිතලා මේ රට බේරගන්න. දේශද්‍රෝහී ප්‍රකාශය කළ හිටපු හමුදාපතිවරයා හමුදා විනයත් කඩ කරලා අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මේ පිළිබඳව තොරතුරු හෙළි කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. දැන් මේක කියන්නේ කවුද? ටිල්වින් සිල්ලා මහතා. ඒකට උත්තරයක් තව දුන්නේ නැහැ ෆොන්සේකා මහතා. ඇමරිකානු අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව සරත් ෆොන්සේකාගෙන් ශ්‍රී ලංකාවේ සිදු යුද්ධය පිළිබඳ ප්‍රශ්න කිරීමට සූදානම් වූ අවස්ථාවේදී කල යුත්තේ කුමක්දයි? ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් විමසා සිටි බවත් කිසිවක් කතා නොකර ශ්‍රී ලංකාවට පැමිණෙන්නයි තම පක්ෂයට උපදෙස් දුන් බවත්. එතකොට කවුද මේ? කවුද මේ ජනතාවට අහන පුද්ගලයා කවුද? CDS. එවාකට හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී. කවුද මේ කියන්නේ? මමද? ටෙල්වින් සිල්වා. එතකොට මේකත් විනයක්ද? යම් කිසි හමුදාවේ බටේ විනයානුකූලව ක්‍රියා කළා මම සත්‍යවාදී වුණා මම ගෞරවනීය ලෙස ඇසුරුණා කියලා කියන පුද්ගලෙක් මේ වගේ පාත් වැඩක් කරයිද? නොකලා නම් ටෙල්වින් සිල්වා කියයිද? දැන් ටෙල්වින් සිල්ලාට කියන්නේ මම කිව්වේ නෑ කියලා. ශ්‍රී ලංකාව පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් මිත්‍ර රටවල් අතර පවා ඇතිවීමේ අවධානමක් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශයෙන් උද්ගත වෙතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔබ දන්නවා මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්න අපිට ආපු වෙලාවේ මානව හිමිකම් කමිටුවේදී ඕන්න ඉතාමත්ම හොඳින් ගෙනාපු රටවලුත් පරාද කරන්න අපිට පුළුවන් වුණා. අත්සන් කරපු සමහර රටවල් අපි එක ඡන්දෙත් දුන්නා. දැන් අද සම්පූර්ණයෙන් මේ ප්‍රකාශය නිසා ඇති වෙලා තියෙන කලබගෑනිය ඔබට පේනවා. ඉතින් මම කියන්නේ මේක පැහැදිලිවම රටට ද්‍රෝහී ක්‍රියාවක්. Tamanta තනතුරු ලබා ගැනීම සඳහා ඕනෑම දෙයක් කරන්න සූදානම් පුද්ගලෙක් විශ්වාස කරන්න පුළුවන්.